ඉතින් යාළුවනේ අදත් මේ ඕට්ස් එකෙන් තමයි ආයෙමත් ඩයට් ප්ලෑන් එක. ඉතින් හරිම රසම රස තමයි මේ පාරනම් හදාගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඕට්ස්. මේ ඕට්ස් මේ වගේ කප් එකෙන් පොඩ්ඩක් ඔයාට ඇති ප්‍රමාණයකට ඔයා ගන්න. මම මේ වගේ ප්‍රමාණයක් අරගෙන මේකට ෆ්‍රෙෂ් මිල්ක් හොඳට එකතු කරගත්තා. චුට්ටක් තම්බ ගන්න. ඒ කියන්නේ ඕට්ස් ටික හොඳට තැම්බෙන්න ඕන හින්දා. ඉතින් ඒ හින්දා මේක තියලා විනාඩි 10ක් විතර තියාගන්න ඕට්ස් එක පෙඟෙන්න. ඊට පස්සේ මේකට මම එකතු කරගත්තා මට මේක මේ විදිහට කන්න හරි අමාරුයි. ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඕට්ස් දාලා පෙලක් අය එහෙම ගන්නවා කෑමට. ඉතින් මම ඒකට එහෙම කන්න බැරි හින්දා මම ඒකට පොඩක් එකතු කරගත්තා කැරට් ටිකකුයි ලූණු ටිකකුයි එකතු කරගත්තා. අපිට සැරගතිය චුට්ටක් පොඩක් ස්පයිසි විදියට හදා ගන්න ඕන හින්දා මම මේකට මිරිස් චුට්ටකුත් ලුණු චුට්ටකුත් ගොඩක් දාගන්න එපා. එහෙම වුණොත් එක වැඩක් නැති වෙනවා. එහෙනම් චුට්ටක් විතර දාගන්න. ඉතින් මේ විදියට හදලා හොඳට මිශ්‍ර කරලා තමයි මම ඒකට වෙන කිසිම දෙයක් දැම්මේ නැහැ. ඒ ටික දාලා මෙන්න මේ විදියට රොටියක් ආකාරයෙන් තමයි හදාගත්තේ ඔම්ලට් එක වගේ. හැබැයි බිත්තර දැම්මෙත් නෑ යාළුවනේ. ඉතින් ඒක ඔම්ලට් එක වගේ තමයි මම හදාගත්තේ. ඉතින් හරිම රසයි මේ රෙසිපිය මාරම රසයි. ඩයට්නේ. ඉතින් අපි රසටම කන්න බෑ අපිට. ඉතින් මේ හින්දා ඩයට් වලට ඉතින් මේ වගේ රසක් තමයි එන්නේ. ඉතින් ඒ රස ඇති අර විදියට ෆ්‍රෙෂ් මිල්ක් එක විතරක් කනවට වැඩිය මේක හරිම රසයි. ඉතින් මම මේකට එකතු කරගත්තා මම ගෙදර හදාගත්තා කව්පි තම්බ ගත්තා. ඉතින් යාළුවනේ මම මේක නිකන් ගත්තෙත් නැහැ. මං අද බෝන්චිත් හදාගත්තා. ඉතින් ඒක නම් මේකේ ඇඩ් වෙලා නැහැ. මම ওই ඕට්ස් රෙසිපිය තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මං ආහාරයට අද උදේ මෝර්නින් එකට මම ගත්තේ. ඕට්ස් මේ වගේ ඔම්ලට් එක හදාගෙන ඒකට බෝන්චි චුට්ටකුත් සහ කව්පි ටිකකුත්. මෙන්න මේ ටික තමයි අද මම උදේට ගත්තේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරිම රසයි. ඉතින් ආයෙමත් මේ වගේ රෙසිපියක් අරගෙන ආයෙමත් මම එනවා. ඉතින් subscribe button එකත් click කරගෙන යන්න අමතක කරන්න එපා. බලලා විතරක් මදි. ඉතින් ඔයාලගේ subscribe button එකත් click කරගෙනම යන්න.